සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. දැන් හැමදෙනාම ඇවිල්ලා වාඩි වෙන්නකෝ. සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙන්න. කවුරුත් සාදුකාරයක් දෙන්න ශබ්ද නගලා. නැවත වාරයක් ශබ්ද නගල සාදුනාදයක් දෙන්න. නැවත වාරයක් ශබ්ද නගල සාදුනාදයක් දෙන්න. වැඩම වදාළ ගරු කටයුතු අපේ හිතවත් සහෝදර අඟුලිමා සෑයේ විහාරස්ථානයේ ගරු කටයුතු අපේ සුමේද සිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ සුනන්ද මෙහෙණියන් වහන්සේ ඇතුළු සදෑවත් කාරුණික සද්ධාවන්ත පින්වත් පින්තුනි. අද මේ නිවසේ වටිනා පින්කමක් සිදු කරන්නටයි සූදානම් වන්නේ. මේට මාස 6කට උඩදී මේ නිවසේ ප්‍රධාන වන නන්දාවති මෑණියන් ඇවිත් ආරාධනා කළා අපේ ස්වාමින් වහන්සේ මගේ අම්මා මිය ගින් වසරක් වෙනවා. ඒ වෙනුවෙන් මගේ ඥාති දරුවෝ පිරිස සියලු දෙනා එකතු වෙලා අම්මා වෙනුවෙන් පින්කමක් කරන්නට ඕනේ කින් අදහස් කළා. ඒ අනුව මාස ගාණක් තිස්සේ පෙරම් පුරලා අද මේ දර්ශනීය පින්කම මේ නිවසේ සූදානම් කරලා විශාල පිරිසක් අද මේ පින්කමට සම්බන්ධ වෙලා තිබෙනවා. කිතගම ප්‍රදේශයේ විතරක් නෙමේ කුලියාපිටියේ කටුපත ඒ මියගිය අම්මගේ ඥාති සහෝදරයෝ හිතවතුන් මේ හැමදෙනාම සම්බන්ධ වෙලා තමයි මේ පින්කම කරන්නේ. විශේෂයෙන්ම මේ නිවසේ මෑණියන් කල්පනා කළා
මගේ පවුලේ ඇත් සම්බන්ධ කරගෙන මේ නිවසේම සිදු කරන්න ඕනේ කියන අදහස් කළා. සිලිඳු ආමි ඒරත් සිලිඳු ආමි උපාසක ඒ මෑණියන් වෙනුවෙන් මේ පින්කම කරන්න ඕනේ කියන අදහස් කළා. මම හිතනවා හරිම ලස්සනයි ඇතුළට එනකොටම ලස්සන දර්ශනීය මණ්ඩපයක් සකස් කළා. ඊටමත් ඒ විසනාදෙන් ඊටමත්ම ගෞරවයෙන් භක්තියෙන් අපේ මහා සංඝරුවන වඩම්මගෙන මේ වටිනා පින්කම සිදු කරන්නට මේ හැමදෙනාම මේ ධර්ම දාන පින්කම මනාකොට අවබෝධයෙන් සිදු කරන බව පන්සලේ හාමුදුරුවෝ ඇටිටත් මම සතුටු වෙනවා. විශේෂයෙන් මේ නිවසේ පිළිබඳව සිහිපත් කරොත් මම හිතන මේ තාත්තත් අසනීපයෙන් ඉන්නේ. ඒරත් බණ්ඩානේ මුතු බණ්ඩා තාත්තා ඒ තාත්තටත් ආශිර්වාද කරලා ඒ වගේම සිරුඳු ආමි ඒරම් බණ්ඩා මම දෙක එකම නමද අම්මගේ පුංචි ඒ හැමදෙනාම සිහිපත් කරලා තමයි මේ කටයුත්ත මේ දරු පිරිස එකතු වෙලා අද දවසේ මේ වටිනා පින්කම සෝදානම් කර තිබෙන්නේ. පන්සලේ හාමුදුරුවෝ ඇටියට හාමුදුරුවෝ වැඩම කර ස්වාමින් වහන්සේ දැනගැනීම උදෙසායි කෙටියෙන් මා සිහිපත් කරන්නේ. අපිට එන්න ටිකක් ප්‍රමාද වුණා. මොකද වැව කන්දෙන් එනකොට තවත් වාහනයක් කැඩිලා මෙහෙටම එන වාහනයක්. ඒකටත් මේ අපි ඉන්න ආපු ඇත අල්ලු කරලා යහන්තම් එහෙම කරලා තමයි අපිත් මේ වැඩම කරේ. ජයමා මැනික අම්මා විශේෂයෙන්ම සිහි කරලා අනිත් හැම දෙනාට පින් දෙන්න තමයි බලාපොරොත්තු. මේකයි ඈ. හරි. මේ අර පවර් මේ ඇල ලියලා තියෙපු විදිය ඈ. ඉතින් විශේෂයෙන්ම ඒ වෙනුවෙන් තමයි මේ පවුලේ පින්නතුන් දරුවෝ ඥාතීන් සියලු දෙනාම එකතු වෙලා මේ පින්කම අද දවසේ සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ පවුලේ පින්නතුන් ඊ타ත්ම වටිනා පින්කමක් තමන්ගේ ඒ මෞතුමි වෙනුවෙන් මේ කටයුතු කරන්නේ පවුලේ දරුවෝ ඥාති හැමදෙනාම. ඉතින් මේ පින්නතුන් අපේ විහාරස්ථානයේ ප්‍රබල දායක පවුලක පින්නතුන් තමයි මේ නිවසේ ඒ අම්මා තාත්තා දූ දරුවන් හැමදෙනාම. ඉතින් මේ කල්පනා කරා ඒ මියගේ අම්මා වෙනුවෙන් ඒ ගමේ ඉන්න සියලුම ඥාති හිතවතුන් සහෝදරයෝ එකතු කරගෙන මේ ගෙදරම අපි මේ පින්කම කරන්නට ඕනේ කියලා ඒ සහෝදර ඥාති කතා කරලා තමයි මේ පින්කම යොදාගෙන තිබෙන්නේ. ඒක හරි වටිනවා. දැන් අම්මා මේ ගියේ තමන්ගේ ගමේ ඒත් මේ ගමේම අපි අවුරුදු දානේ කටයුතු කරමු කියන අදහස් කරලා එකතු වෙලා. ඒක හරි වටිනවා. සමහර තැන්වල අපි දකින්නේ ඒ ගෙදරම ගන්නව නැත වෙන ඒ කොයිවත් ගන්නෙ නැහැ. දැන් අපි සමහර තැන් මේ ඊයේ පෙරේදා මම ගියා පූජාවකට කියලා තවත් ඒ දාන පින්කමක ඒ ගෙදර එකම ගමේම ඥාති සහෝදරයෝ එකම ගමේ පවුල් 8ක් ඉන්නවා ඒ අම්මගේ දරුවෝ. ඉතින් මහා ගෙදර ඒ කටයුත්ත කරන්නේ නැතුව ඒ ගෙවල් කීපයකම 3 මාස දාන පින්කම කරා. එක ගෙදර එකතු වෙලා ඒ දාහනේ කරන්න බැරුව කොහොම තරහ වෙලා පවුලේ 8 දෙනෙක් ඒ අම්මට දරුවෝ 8 දෙනෙක් 8 දෙනෙක්ම ගෙදරකම පින්කම් පන්සලේ ආම්දුරු කියනවා මේ අම්මා වෙනුවෙන් මහා ගෙදර සීළු දරුවෝ එකතු වෙලා එකතු කරගෙන පින්කමක් කරන්න බැරුණා කිව්වා. ඒගොල්ලොත් අපේ දායක ඔක්කොම දායකෝ ඒනවට එකට එකතු කරලා මට එක නිවසෙන් මේ පින්කම ඉවර කරන්න බැරුණලු.
ඒ අම්මගේ දාන පින්කම මේ සහෝදර 8 දෙනාම දාන පින්කම කරා. ඒ ඔක්කොම වෙන් වෙලා ඉන්නේ. ඒම අපි දකිනු. ඒ අතරින් මේ නිවසේ කට්ටිය එකතු වෙලා කතා බහ කරලා මේ කිතගම ගමේ තමන්ගේම අම්මගේ දුවක් වෙන මේ නිවසේම කරන්න ඕන කියන අදහස් කරගෙන තමයි මේ පින්කම සූදානම් කරලා තිබෙන්නේ. හරි වටිනවා. මේ හැමෝම සත්පුරුෂ ඒ දෙමෝපියන්ගේ දරුවෝ ඥාතින් නිසා ධර්මයේ කෙරේ මනාකොට අවබෝධයෙන් කටයුතු කරන නිසා ඔක්කොම එකට එකතු වෙලා මේ වටිනා පින්කම සිදු කරන්නට හැම දිනාට මේ වාසනාව ලැබිලා තියෙනවා. ඊළඟට තමයි මේ නිවසේ අපේ ප්‍රබලම දායක වැදගත්ම පිරිසක් තමයි මේ නිවසේ ඉන්නේ. මේ අම්මගේ ඥාති සහෝදරයොත් එහෙමයි. දූ දරුවොත් එහෙමයි. රජයේ ගත්තොත් නීතිපති කාර්යාලයේ සේවය කරන නිලධාරී තුමියක් ඉන්නවා. උසාවියේ ඉන්නවා. ඊළඟට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන නිලතරක් අරගෙන කටයුතු කරන ඉන්නවා. තවත් රාජ්‍ය සේවය කටයුතු කරන වැදගත්ම මේ රටට ප්‍රයෝජන දරු පිරිසක් මේ නිවස මේ මෑණියන් ඒ වගේම මේ අසනීප ඉන්න තාත්තා අදල වඩලා තිබෙනවා. ඒක හරිය ලොකු භාග්යක් වටිනවා. ඒ වගේම අපේ පන්සල විශාල කැපවීමකින් කටයුතු කරන පිරිසක්. පන්සල බොහොම ආදරේ. ඊළඟට ශාසනයට ඒ වගේම තුරුණුවන් කෙරේ බොහොම ගෞරවයෙන් භක්තියෙන් කටයුතු කරන පිරිසක් ඇටියටයි මම දකින්නේ. ඒ නිසා මා පන්සලේ ආම්දුර ඇටියට මේ කෙටියෙන් මා සිහිපත් කරන්න අපේ දේශකයන් වහන්සේට අවබෝධ කිරීම උදෙසා. ඒ නිසා මේ පිළිබඳවත් කෙටියෙන් සිහිපත් කරන අතර මීට වඩා මා කාලය ගත කරන්නේ වෙලාවත් ගිහේ නිසා විශේෂයෙන්ම දැන් කල්පනා කර ගන්න ඕනේ තමන්ගේ අම්මා වෙනුවෙන් ඥාතිවරු වෙනුවෙන් අද මේ ඊ타ත්ම වටිනා පින්කමක් මේ සිදු කරන්නේ. ඒ නිසා ඒ සඳහා වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නයේ පිළිගැනීමයි මේ අවස්ථාව බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අඟුලිමාල සෑයේ ගරු කටයුතු අපේ දේශකයන් වහන්සේ සුමේද සිරි ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා වැඩම කරා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් පිළිගන්නවා කියන අදහසෙන් කවුරු සාදුකාරයක් දීලා දැහැත් වට්ටිය ගෙදර පවුල කෙනෙක් අතට අරගෙන ආරාධනා කරන්න අනුකම්පා පිරිස මේ වටිනා ධර්ම දේශනා පින්කම සිදු කරන ලෙස කවුරු සාදුකාරයක් දීලා ශබ්ද නගලා හොඳයි අවසරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම ජේ.ඒ. ජයමා මැණිකේ අද දිනට වසරක් ගත වෙනවා මියගින්. ඒ වගේම ඒ.එච්.එම්. දිනදාස ඒ.එච්.එම්. චන්දලතා ඒ.එච්.එම්. සුනිල් ජයරත්න ඊළඟට තවත් මේ පල්ලෝගිය ඒ සියලු දෙනාට පින් දෙන ඩිංගිරි බණ්ඩා රම්මැණිකා මුතුමැණිකා ඊළඟට රම්බණ්ඩා මැක්කම්මා සෝමාවති බණ්ඩාර මැණිකා යන යට පින්දීමත් ඒ වගේ අසනීපව සිටින ජේ.එච්. මුතු බණ්ඩා තාත්තට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම තමයි ඒ කටයුතු කරන්නේ. සාදු සාදු සාදු. අද මේ නිවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ විශේෂයෙන් මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ ජයමා මැණිකේ මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම මුල් කරගෙන ඒ වගේම පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසිනුත්
ඉතින් අද මේ ධර්ම දානමෙන් රැස්වෙන පින ඒ හැම දිනාටම පරලෝ ජීවිතයේ සැපයටපත් වේවා කියන අදහසින් අද මේ පින්කම අපි සිද්ධ කරමු. ඊට කලින් අපි හැම දිනාම තෙරුවන් සරණ ගිහින් උතුම් සීලේ පිහිටමු. කවුරුත් මාත් එක්කම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලයේ සමාදන් වෙන්න කියන්න මං කිව්වහම මම සතුන් මැරීමෙන් වැළකීම නම්මෝ සිල්පදයේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම්මෝ සිල්පදයේ සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම්මෝ සිල්පදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම්මෝ සිල්පදයේ සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා
සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා දීපයට උතුම් බුද්ධ ශාසනය දායාද කොට වදාළ අපගේ මුල්ම ගුරු දේවයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් ඔයගොල්ලෝ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ජීවිතයට ශ්‍රවණය කළා ධර්ම දානමේ පින රැස් කර ගන්නට. පින්වත්නි, අපේ ජීවිත ගත්තහම අපි හැම කෙනෙක්ගේම ජීවිත යම්කිසි රටාවකට අනුව හැදිලා තියෙන එකක්. අපේ හැම ජීවිතයක්ම යම්කිසි ක්‍රමයකට අනුව යම්කිසි රටාවකට අනුව හැදිච්ච එකක් තියෙන්නේ. ඒ හැදිච්ච එක කිසියම් දෙවි කෙනෙක්ගේ මැදිහත් වීමකින් සිද්ධ වෙච්ච එකකුත් නෙමෙයි. එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙච්ච දෙයක්කුත් නෙමෙයි. අපේ ජීවිතේ හැදෙන්න, අපි මේ ගත කරන ජීවිත රටාව සකස් වෙන්න අපි කතා කරපු දේවල් බලපානවා. අපි හිතපු දේවල් බලපානවා. අපි කයින් ක්‍රියා කරපු විදිහ බලපානවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට සුබ කියන තරුණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බවත් ගෞතමයන් වහන්සේ, මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා හරි ලස්සනයි. සමහර මිනිස්සු උච්චර ලස්සන නැහැ. තව සමහර අය ඉන්නවා ගොඩාක් සල්ලි භාග තියෙනවා. සමහර අය ඉන්නවා ගොඩාක් දුප්පත්. බවත් ගෞතමයන් වහන්සේ තව අය ඉන්නවා ඒ අය උසස් කුලවල ඉපදිලා. අනිත් අය එහෙම හැමෝම උසස් කුලවල නැහැ. හීන කුලවල. ලෝකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. බවත් ගෞතමයන් වහන්සේ මේකට මේ වෙනසට හේතුව මොකද්ද? දැන් මේ වගේ වෙනසක් අපිට පේනවද නැද්ද? සාමාන්‍ය ලෝකේ බලද්දී හැමෝම එක වගේද? හැමෝම එක වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බවත් ගෞතමයන් වහන්සේ මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, කම්මස්සකා මානව සත්තා. මානවකය, මේ සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දේ කරගෙන. කර්මය කිව්වේ මොකද්ද? චේතනා පහල කරලා කයින් යමක් කරනවද, වචනයෙන් යමක් කියනවද, ඒක තමයි ඒකනාගේ කර්මය. කම්මස්සක මානව, මානවකේ කර්මය තමයි තමන්ගේ දේ කරගෙන තියෙන්නේ. කම්ම දායාදා, තමන්ගේ දෑවැද්ද කරන් තියෙන්නේ තමන් වචනයෙන් කතා කරපු දේ, කයින් ක්‍රියා කරපු දේ. කම්ම යෝනි, කර්මය කියනවා තමන්ගේ ඊළඟ උපත හදන්නේ. තමන් උපදින තැන තීරණය වෙන්නේ තමන් වචන කතා කරන විදිහට, තමන් කයින් ක්‍රියා කරන විදිහට,
තමන් ජීවිතේ පවත්වන විදිහට ඊළඟ උපත හදන්නේ. කම්ම දායාද තමන්ගේ දෑවැද්ද. කම්ම බන්දු තමන්ගේ ඥාතියා. තමන් ළඟින් ඉන්න කෙනා. එතකොට සමහර සත්වයෝ ඉන්නවා කය බිඳී මරණින් මත්තේ ගිහිලා නිරේ උපදිනවා. සමහර අය ඉන්න പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේ. ඔය සතර අපායි උපදිනවා සමහර සත්වයෝ. සුළු පිරිසක් මනුස්ස ලෝකේ උපදිනවා. සුළු පිරිසක් දෙවියන් අතර උපදිනවා. සමහර අය ලස්සන වෙලා උපදිනවා. සමහර අය කැත වෙලා උපදිනවා. සමහර අය සල්ලි භාග ඇතුව උපදිනවා. සමහර අය දුප්පත් වෙලා උපදිනවා. සමහර අය උසස් කුලවල රජ පවුල්වල උපදිනවා. සමහර දීන පවුල්වල උපදිනවා. මේකට හේතුව මොකද්ද? තමන් ජීවත් වෙලා ඉන්න කාලේ චේතනා පහළ කරලා කරපු දේ ප්‍රතිඵලයක්. කියපු දේවල් වල ප්‍රතිඵලයක්. එතකොට අපිට මනුස්ස ලෝකේ උපතක් ලැබුණේ අපි සංසාරේ කරපු පිනක විපාකයක් නිසා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට ගත කරන්න තියෙන්නේ ගොඩාක් දුකසේ. බුදුරජාණන් වහන්සේ වදාලා කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් කෙනෙකුට ලැබෙනවා කියන්නේ ගොඩාක් දුර්ලභයි. උන්වහන්සේ වදාලා එක අවස්ථාවක නියසිලට පස් ටිකක් අරගෙන මහණෙනි මේ නියසිල මත තියෙන පස් ටික පේනවද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. මහණෙනි මේ නියසිල මත තියෙන පස්ද වැඩි මහ පොළවේ තියෙන පස්ද වැඩි? භාග්‍යතුන් වහන්සේ නියසිල මත තියෙන ඊටාම ස්වල්පයයි. මහ පොළවේ තියෙන පස් ගණන් කරන්න බෑ. මහණෙනි මනුස්ස ලෝකේ යම් කිසි කෙනෙක් මැරුණට පස්සේ ආයෙම මිනිසයන් අතර උපදිනවා නම් උපදින්නේ මේ නියසිලට ගත්ත පස් චුට්ටක් වගේ ඊටාම සුළු පිරිසයි. මහ පොළොව වගේ පිරිසක් ආයෙම නිරේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ ආදී සතර අපාය උපදිනවා. නියසිලට ගත්ත පස් චුට්ටක් වගේ ඊටාම සුළු පිරිසයි මනුස්ස ලෝකෙට එන්නේ. එහෙනම් මැරෙන අය අතරින් බොහෝ පිරිසක් උපදින්නේ කොහේ වෙන්නේද? දුගති ලෝකවල. ඒතර අපි දැන් මේ මනුස්ස ලෝකේ ඉපදලා ඉන්න සියලු දෙනා නියසිලට ගත්ත පස් චුට්ටක් වගේ ඊටාම සුළු පිරිසක්. මේ ගත වෙන මනුස්ස ජීවිතය අපිට ගොඩාක් කල් මනුස්ස ලෝකෙක ගිවන්න නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මනුස්ස ලෝකේ උපන්න කෙනාට උපරිම වුණොත් වසර 100ක් ජීවත් වෙන්න තියෙනවා. නැත්නම් ඊට චුට්ටක් වැඩියෙන් ඉඳි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ වසර 2600කට විතර කලින්. දැන් මිනිසුන්ගේ ආයුෂ තවත් අඩුයි. මිනිසුන්ට උපරිම වුණොත් අවුරුදු 80ක් 90ක් ජීවත් වේ. බොහෝ මිනිස්සු අඩු කාලෙන් මැරිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක්ව තිබිච්ච කාලයක් තිබුණා. අවුරුදු කීයක්ද? අවුරුදු 60000ක්. එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ හිටියා අරක කියලා ශාස්ත්‍රවරයෙක්. මොකද නම? අරක කියලා ශාස්ත්‍රවරයෙක්. හැබැයි සම්බුදු කෙනෙක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙට යන්න පාර කියන තාපසින් වහන්සේ නමක්. ධ්‍යාන වඩපු අභිඥා බල තියෙන, 이르දි බල තියෙන තාපසයෙක්. ගොඩාක් ශිෂ්‍ය පිරිස ඉන්නවා.
මේ ශිෂ්‍ය පෙරසට ධර්මයක් කිව්වා. ඒ ධර්මයෙන් කියන්නේ නැත්තේ මොකක් ගැනද? චතුරාර්ය සත්‍ය ගැනද? මොකක් ගැනද කියන්නේ නැත්තේ? බ්‍රහ්ම ලෝකයේ උපදින ක්‍රමයයි කිව්වේ. ඒ ධර්මයේ තුලින් කිව්වේ මෛත්‍රිය වඩන්න, කරුණාව වඩන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න. ওই කරුණු 4 කිව්වා. ඒ ශාස්ත්‍රවරයා. ඒ ධර්මයන් 4 පුරුදු කරන්න කිව්වා ඉක්මනට. මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන පොඩි කාලයයි. ඒ අරක ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ට ඒ තමන්ගේ ශ්‍රාවකයන්ට මනුස්ස ජීවිතයේ තියෙන දුර්ලභ බව උපමා වලින් කියලා දුන්නා. උන්වහන්සේ වදාලා බ්‍රහ්මණවරුනි මේ මනුස්ස ජීවිතය කියන්නේ ඊටාම සුළු කාලයක් තියෙන එකක්. අල්ප එකක්. චූටි කාලයක් තියෙන්නේ. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් රැස් කරන්න චරිතබ්බං බ්‍රහ්මචරියන් උතුම් ජීවිතයක් ගෙවන්න මේ ගෙවන ජීවිතය උතුම් විදිහට පවත්වන්න නත්ති ජාතස් අමරණං ඉපදිච්ච කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා හරියට මේ ජීවිතේ මනුස්ස ජීවිතේ කියන්නේ තනකොළ අග තියෙන පීන බිඳුවක් වගේ කියනවා. ඔන්න උපමාව. සූර්යයා නැගෙද්දී අර පීන බිඳුර මොකද වෙන්නේ? අවුරුදු ගණන් වසර දහස් ගණන් සිය ගණන් තියනවද? නෑ මොහොතයි තියෙන්නේ. වහා බිඳිලා යනවා. ඒ වගේ කිව්ව මේ මනුස්ස ජීවිතේ. ඊළඟට කියනවා මරණයට කැප වෙච්ච ගවයෙක් තබන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයට. ඒ වගේ කියන මේ උපන්න මිනිසයා ගත කරන හැම මොහොතක් පාසා ලං වෙන්නේ මරණයට. දිය පහරක මේ වතුර වලක යම් ඉරක් ඇන්දොත් ඒ ඉර ගොඩක් කල් තියනවද? මොහොතින් අවසන් වෙනවා. ඒ වගේ බ්‍රහ්මනෝර්ණි මේ මනුස්ස ජීවිතය කියන්නේ පොඩි කාලයක් තියෙන එක. කත්තබ්බං කුසලං කුසල් රැස් කරන්ට චරිතබ්බං බ්‍රහ්මචරියං උතුම් ජීවිතයක් ගෙවන්න නත්ති ජාත සමරණං උපන්න කෙනාට නොමරී සිටීමක් නැහැ. දැන් මෙතන ඉන්න අපි හැමෝම මැරෙනවද නැද්ද? මැරෙනවද නැද්ද? මැරෙනවනේ. ඒ මැරෙන දවස ඕගලන්ට කියන්න පුළුවන්ද? කියන්න බෑ. හැබැයි ස්ථීර වචනයක් කියන්න පුළුවන්. මොකද්ද? අනිවාර්යයෙන්ම මැරෙනවා. මෙතන ඉන්න චූටි අය ඉන්නවා. චූටි අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. චූටි අය මැරෙන්නේ කවද්ද? චූටි අය මැරෙන්නේ කවද්ද? මෙතන ඉන්න තරුණ අය. තරුණ අය මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒ අය මැරෙන්නේ කවද්ද? කියන්න බෑ. මෙතන ඉන්න මැදි වයසේ අය. ඒ අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. මැරෙන දවස කියන්න බෑ. මෙතන ඉන්න වයසක අය. ඒ අය මැරෙන්නේ නැද්ද? හැබැයි මැරෙන දවස බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. ගහකින් ගෙඩි වැටෙනවා වගේ කොහොම මිනිස්සු මැරිලා යන්නේ. ඒ කීපෙක තේරුණාද? ගහකින් ගෙඩි වැටෙනවා වගේ කොහොම මිනිස්සු මැරෙන්නේ. ගහකින් ගෙඩි වැටෙන්නේ කොයි කාලෙද? ඔන්න ගහක මල් හැදිච්ච කාලේ ඉඳන් සිහි කළ බලන්න මලුත් වැටෙන කාලයක් තියෙනවා. ඊළඟ චූටි ගැට වැටෙන කාලෙත් තියෙනවා. ඊළඟට ඒ ගැට පැහෙන්න ඒ ගෙඩි පැහෙන්න කලිනුත් වැටෙනවා. පැහිලත් වැටෙනවා. ඉදිලත් වැටෙනවා. කුණු විලත් වැටෙනවා. එහෙනම් ගස්වල ගෙඩි වැටෙන්න ඒ ගෙඩි වල යම් කිසි කාලයක් තියෙන්න ඕනිද? නැහැ. ආන්නේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා උපන්න සත්වයා මැරෙන්නේ මේ විදිහට. පුංචි කාලෙත් මැරෙනවා. තරුණ කාලෙත් මැරෙනවා.
මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එහෙනම් ඒකේ තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මරණයට කාලයක් නැහැ. ඔයගොල්ලෝ දැකලා නැද්ද? මේ ලෝකේ ස්ත්‍රීන් මැරෙනවා අහලා තියෙනවනේ. පිරිමි අය මැරෙනවා දැකලා තියෙනවද? එහෙනම් මේ මරණයට ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවද? නැහැ. ඔයගොල්ලෝ අහලා නැද්ද උදේ කාලේ මිනිස්සු මැරුණා කියලා? අහලා නැද්ද? දවල් කාලේ රාත්‍රියට එහෙනම් දවසේ වෙලාවක් තියෙනද මැරෙන්න? සමහර මිනිස්සු ඕන රස්සාවට යනවා. ගෙදර ඉන්නේ මැරුණා කියලා ආරංචි. සමහර ළමයි උදේ ඉස්කෝලේ යනවා. ගෙදර ඉන්නේ මැරිච්ච කෙනෙක් විදියට. සමහර අය හොඳට ප්‍රණීතව කෑම කාලා රැ නිදා ගන්නවා. මේ උදේ නැගිටින්නේ නැහැ. සමහර අය රස්සා කරන විදේශයට යනවා. එන්නේ මලමිනිය. වෙන්න බැයිද? වෙන්න පුළුවන්. මරණය කියන එක දෙයට පින්වත්නි තැනක් නැහැ. කාලයක් නැහැ. වයසක් නැහැ. මරණය පැමිණුණාද යන්න සිද්ධ වෙනවා. එක රහතන් වහන්සේ නමක් හරි ලස්සන ගාථාවක් වදාලා. පින්වත්නි එක ක්‍රමයක් තියෙනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ විද්‍යාදරයෝ කියලා පිරිසක්. අහසින් යන්න පුළුවන් යම්කිසි මන්ත්‍රයක් තියෙනවා. ඒක ඉස්සර තිබිලා තියෙනවා. ඒ මන්ත්‍රේ ජප කරාට පස්සේ අහසින් යන්න පුළුවන්. නමුත් ධාන බලයක්, 이르දි බලයක් නෙමෙයි. මන්ත්‍ර බලයකින් අහසින් යන්න පුළුවන්. ඒ මන්ත්‍ර බලයෙන් පුළුවන් අනිත්යට නොපිනී යන්න. එහෙම එක ඔයගොල්ලෝ අහලා තියනවද? ඒක ඉස්සර තිබිච්ච ක්‍රමයක්. මන්ත්‍ර බලයෙන් පුළුවන් කියන මිනිස්සුන්ට කාටවත් නොපිනී යන්න එච්චර දක්ෂයි කියන ඒ කෙනා. හැබැයි පින්වත්නි ඒ නොපිනී යන්න පුළුවන් කෙනා කරත් එයාටත් නොපෙනී මරණය පැමිණෙනවා කියනවා. මිනිසුන්ට නොපෙනී යන්න පුළුවන් මන්ත්‍රයක් තියෙන එක්කෙනා ඒ මන්ත්‍ර බලයෙන් මිනිසුන්ට නොපෙනී යනවා. එයාවත් දන්නේ එයාටත් නොපෙනී එයා කරා මරණය පැමිණෙනවා කියනවා. රහතන් වහන්සේ වදාලා උදේ කාලේ දැකපු අය හවස් වෙදි දකින්න නැහැ. අපිත් කියන්නේ අනේ මෙයා උදේ හොඳට හිටියා මාත් එක්ක කතා කළා. හවස දැකපු අය පහවදා උදේ නැහැ. මැරිලා. දැන් බලන්න මේ මෑතක දැන් ආවනේ ගම් වතුරනේ. රාත්‍රියේ මිනිස්සු නිදාගත්තා හෙට දවසේ වැඩ තියෙන මේව කරන්න ඕනේ කියලා. නැගිට ගන්න බැරි වුණා. වතුර බැහැලා ගියාට පස්සේ තමයි හලාව සමහර මිනිස්සු මැරිලා හම්බුනේ. නමුත් මිනිස්සු නිදාගත්තේ මේ අද අන්තිම රාත්‍රිය කියලා හිතලාද? නෑ. දැන් මෙතන ඉඳන් ඉන්න පිරිස අපි දන්නවද මේ මගේ අන්තිම ගත වෙන්නේ අන්තිම පැය කිහිපය කියලා? දන්නේ නෑ. දන්නේ. ඊළඟ මොහොතේ හුස්ම ටික ගියොත් මොකද වෙන්නේ? තවත් තැනක උපදිනවා. පින්වත්නි අපේ ජීවිතේ උරුම කරගත්ත දෙයක් තියෙනවා. මොකක්ද? අපිට උපදිනකොට උරුම වෙච්ච දෙයක් තියෙනවා. එකක් තමයි ජරාවටපත් වීම. අනිත් එක මරණය. ජරා මරණ දෙක විතර අපිට උරුම වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඊට එහා දෙයක් අපිට නැහැ. රහතන් වහන්සේ නමක් වදාලා මරණය ගැන හරි ලස්සන ගාථා කිහිපයක්.
උන්වහන්සේ වදාලා කිත්තෝ යතා නබසි කේනචි දේවලෙඩ්ඩු. යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ කෙනා අහසට ගල් කැටයක් වීසි කරනවා. මොකද වෙන්නේ? ගල් කැටෙට මොකද වෙන්නේ අහසට දැම්මට පස්සේ? උන්වහන්සේ වදාලා භූමින් සමාපatti භාරතය කනින ශනයෙන් ඒ ගල් කැටේ පහළට වැටෙනවා. ජාතත් මේව කලු කාරණ මේක මාත්‍ර. ඉපදීච්ච කෙනාට මරණයට පත්වීම පිණිස ඒ කාරණාවම ප්‍රමාණවත් කියනවා. යම් කිසි කෙනෙක් අහසට ගලක් වීසි කළොත් ඒ ගල බර නිසාම පහළට වැටෙනවා කියනවා. ආන්නේ වගේ කියන උපන්න සත්වයාට ඉපදුනා කියලා යමක් ඇද්ද? මැරෙන්න ඒකම ප්‍රමාණවත් කියනවා. මේ ලෝකේ මරණයට පත් වෙන්නේ නැතුව හැම කල්ලිම ජීවත් වෙන කෙනෙක් දකින්න නැහැ. ඒ රහතන් වහන්සේ දේශනා කරනවා පර්වත මුදුනකින් වැටෙන මිනිසෙක් මහ පොළොවේ ඒ පර්වතයේ අතර පිහිටන්න තැනක් නැහැ කියනවා. පර්වතයකින් වැටෙන මිනිසෙකුට පොළොවට වැටෙන මිනිසෙකුට ඒ පර්වතයයි මහ පොළොවයි අතර රැඳෙන්න රැකවරණේ ලබන්න තැනක් නැහැ කියනවා. ආන්නේ වගේ කියනවා මේ ලෝකේ තුන් ලෝකෙම දෙවියන් අතර වේවා බ්‍රහ්ම ලෝකේ වේවා මනුස්ස ලෝකේ වේවා සතර අපායේ වේවා ඉපදිච්ච යම් සත්වයක් ඉන්නවද ඒ සියලු සත්වයන්ට මරණයෙන් ගැලවෙන්න බෑ කියනවා. සියලු දෙනාම මරණයටපත් වෙනවා. ඒ නිසා මේ ජීවිතය ගැන තියෙන ආසාව අත්හරින්න කියනවා. කාම සම්පත්තියෙන් ගැන තියෙන ආසාව දුරු කරන්න කියනවා. ඊට පස්සේ රහතන් වහන්සේ දේශනා කරනවා මහා සාගරේ මේ මරණය ගැන රහතන් වහන්සේ නම කියපු ගාථා කීපයක් ඒක තේරුම් ගන්න ඕගලන්ට කියන්නේ මහා සාගරේ හටගන්න සියලු තරංග සියලු දිය රැලි වෙරළට ඇවිල්ලා බෙරළේ වැදිලා බිඳිලා අවසන් වෙනවා. පිළිගන්නවද නැද්ද? මහා සාගරේ හටගන්න සියලු තරංග වෙරළට ඇවිල්ලා බිඳිලා අවසන් වෙනවා. රහතන් වහන්සේ දේශනා කරනවා ආන්නේ වගේමයි කියනවා ඉපදිච්ච මිනිස්සුන්ගේ හැම ජීවිතත් දෙවියන්ගේ ජීවිතත් යම් තැනක උපතක් තියනවාද යම් කෙනෙක් ඉපදුනාද ඒ සියලු දෙනාගේම ජීවිත මරණය නැමැති වෙරළ කොනට ඇවිල්ලා බිඳිලා අවසන් වෙනවා කියනවා. මරණය කියන්නේ වෙරළ නම් ජීවිතය කියන්නේ මහා සාගරේ නම් ඒ සියලු ජීවිතය හට ඒ සාගරේ හටගන්න සියලු දිය රැළි මරණය නැමැති වෙරළට ඇවිල්ලා බිඳිලා යනවා වගේ අපේ ජීවිතත් මරණ ඉස්සරහ බිඳිලා යනවා කියනවා. හරි ලස්සන ගාතාවක් කියනවා. ඔන්න සාරවත්ව හැදිච්ච කුඹුරක් තියෙනවා. මේ කුඹුර නොයෙක් සේනාව දාලා ඇත් සේනාව රත සේනාව අපි හිතමු මේක මේ කුඹුර රාජ්‍ය කෙනෙකුට අයිති කුඹුරක් කියලා. මේ කුඹුර ඒ රාජ්‍යරුව සිවුරංග සේනාවම දාලා රකින්න. සිවුරංග සේනාවම දාලා මේ කුඹුර රකින්නවා. ඒ කුඹුරට එළියෙන් ඉන්න හොඳට හැදිච්ච ගවයෙක්. දැන් මේ කුඹුර රකින්නේ කාගෙන්ද? කුඹුර රකින්නේ කාගෙන්ද? ගවයාගෙන් රකින්නේ. ගවයා පැන්නොත් මේ කුඹුර කාලා විනාශ කරනවා. ගවයාට ඇතුළු වෙන්න බැරි විදියට හොඳට ආරක්ෂාව දානවා. හැබැයි කොච්චර ආරක්ෂාව දැම්මත් අර ගවයා අර සියලු දෙනාම මුලාවටපත් කරලා
අර කුඹුරට පැනලා හිතු මනාපේ කුඹුර කාලා විනාශ කරනවා කියනවා. කීපු දෙය පැහැදිලිුණාද? කුඹුරක් තියෙනවා හොඳට හැදිච්ච, මේ කුඹුර කණ්ඩ බලාගෙන ඉන්න හොඳට හැදිච්ච හරකෙක්. මේ හරකගෙන් කුඹුර රැක ගන්න රජුර මොකද කරන්නේ? හොඳට කුඹුර වටේ ආරක්ෂාව දානවා, වැටවල් බඳිනවා. හැබැයි ඒ සියලු ආරක්ෂාව මැඩගෙන ඒ සියලු දෙනාම මුලාවටපත් කරලා අර ගවයා කුඹුරට ඇවිල්ලා හිතු මනාපේ අර කුඹුර කාලා විනාශ කරනවා කියනවා. රහතන් වහන්සේ දේශනා කරනවා හරියට සාරවත්ව හැදිච්ච කුඹුර උපන්න සත්වයාගේ ජීවිත වගේ. හොඳට හැදුණු වැඩුණු ගවයා යම්සේද මරණය ඒ වගේ. කොච්චර ආරක්ෂාව දාගෙන හිටියත් ඒ සියලු ආරක්ෂා මැද ඒ සියලු ආරක්ෂාව බිඳලා දාලා අර මරණේ නැමැති උරුසබයා අර කුඹුරට ඇවිල්ලා මිනිසුන්ගේ ජීවිත නැමැති දෙවියන්ගේ ජීවිත නැමැති උපන්න සත්වයාගේ ජීවිතය විනාශ කළා දානවා කියනවා. එහෙනම් මේ ජීවිතය රකින්න පුළුවන් කියලා අපි කොච්චර හිතන් හිටියත් අපේ ජීවිත රකින්න බෑ. අපේ ජීවිත රකින්න බෑ. අපි හිතනවා දරුවෝ නිසා අපේ ජීවිත රැකේ කියලා. අපි හිතනවා හම්බ කරන භවභෝග සම්පත් නිසා අපේ ජීවිත රැකේ කියලා. අපි හිතනවා අපි දරන තනතුරු නිසා අපි සමාජයේ යම් කිසි තනතුරක් දරනවා නම් ඒ තනතුරෙන් අපිව රැකේ. අපිට සමහර අය හිතන් ඉන්නවා අපිට හොඳට පිරිස් ඉන්නවා, ඥාතින් ඉන්නවා, උදව්වට කට්ටිය ඉන්නවා. ඒ නිසා අපිව රැකේ. ඒ කිසිම රැකවරණයකට මරණයටපත් වෙද්දී රැකවරණයක් හදන්න බෑ. බාහිර දෙයකින් කිසිම දෙයකින් රැකවරණයක් හදන්න බෑ. සියලු දෙනාම යම් දවසක මරණයටපත් වෙනවා. යම් දවසක දැන් මෙතන මේ ඕගොල්ලෝ බණ අහන්නේ මැරිච්ච කෙනෙකුට පින් දෙන්න, ඥාතීන්ට පින් දෙන්න. යම් දවසක ස්වාමින් වහන්සේ නමක් වැඩලා ඔයගොල්ලන්ගේ නමත් කියලා මේ අසවල් කෙනාට පින් පිණිසයි මේ බණ කියන්න කියලා දවසක් එයිද නැද්ද? එනවා. එහෙම දවසක් එනවා. එතකොට හිතන්න දැන් ඕගොල්ලොත් මැරෙනවා නම් මාත් අපවත් වෙනවා නම් මේ ජීවිතේ පරලොවට යද්දී අපිට මොනවද තියෙන්නේ අරයන්ට? ඔයගොල්ලන්ට පුළුවන් ද ඔයගොල්ලෝ හම්බ කරපු ධනිය අරයන්ද? බෑ. ඔයගොල්ලන් දරුවෝ එක්කන් යන්න පුළුවන්ද? බෑ. ඔයගොල්ලන් ඥාති, ගෙවල් දොරවල්, කනකර ආභරණ, අඳින වස්ත්‍ර පුළුවන් ද අරයන්ද? දැන් හිතන්න ඕගොල්ලෝ දැන් මේ මොහොතේ මැරුණා කියලා. මේ මොහොතේ ඕගොල්ලෝ මැරෙනවත් එක්ක මේ ජීවිතෙත් එක්ක තිබිච්ච සියලු සම්බන්ධකම් අවසන් වෙන්නේ නැද්ද? අවසන් වෙනවා. සියලු සම්බන්ධකම් මේ දැන් මැරුණොත් අවසන් වෙනවා. ඒ නිසා මරණයටපත් වෙද්දී බලන්න තමන්ගේ ජීවිතේ පරලොවට යද්දී මාව රකින්න දෙයක් තියනවද? පරලොව මාව රකින්න දෙයක් තියනද මන් තුල? පරලොවදී දෙයක් හදාගන්න බෑ. තමන්ව රැක ගැනීම පිණිස දෙයක් හදා ගන්නවා නම් හදාගන්න තියෙන්නේ කොහේදීද? මේ දැන් ජීවත් වෙද්දී. මේ දැන් ජීවත් වෙද්දී තමයි ඒ දේ හදාගන්න තියෙන්නේ. රහතන් වහන්සේ දේශනා කරන හරි ලස්සන ගාථාවක්. උන්වහන්සේ වදාලා ඕකාස මජ්ජ මම නත්ති සුවේ කරිසන්. මම හෙට පින් කරනවා. හෙට ඒ දානෙට යනවා. හෙට සිල් ගන්නවා.
හෙට වෙහෙර වඳින්න යනවා. අද නම් වෙලාවක් නැහැ. ගොඩාක් මිනිසුන් හිතන්නේ දුන්න පෝයක් යනවා. මේ පෝයට බෑ රස්සාවට යන්න තියෙනවා. ගෙවල් දොරවල් අස් කරන්න තියෙනවා. කොච්චර වැඩද? ආරේ යන්න තියෙනවා, මෙහෙ යන්න තියෙනවා. පාටියක් තියෙනවා. පෝය ආපු ගමන් ගොඩාක් වැඩ මතක් වෙනවා. අද කරන්න බෑ, හෙට කරනවා. ධම්මං ඉති හලසතා කුසලප්පයෝගේ. එහෙම කියා ධර්මයට අලස වෙන්න එපා, ධර්මයේ පුරුදු කරනකට කම්මැලි වෙන්න එපා කියනවා. මේ තුන් ලෝකෙම කාම ලෝක, මනුස්ස ලෝකේ, දෙවියන් අතර, බ්‍රහ්ම ලෝකේ කියන මේ කිසිම තැනක ඒ වගේම අතීතේ, වර්තමානයේ, අනාගතේ කියන මේ තුන් කාලෙම නොමැරිච්ච කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම මැරිලා යනවා. එතකොට අපිට මනුස්ස ජීවිතය අත්හැරලා පරලොවට යද්දී අපිව රකින්න දෙයක් තියෙනවා නම් අපි ඒක රැකවරණේ හදනදී මේ ජීවිතයෙන් හදා ගන්න ඕනේ. බුද්ධ කාලේ හිටියා එක්තරා බ්‍රාහ්මණයෝ දෙන්නෙක්. මේ බ්‍රාහ්මණයෝ දෙන්න ගොඩාක් වයසයි. බ්‍රාහ්මණයෝ කියන්නේ ඉන්දියාවේ තියෙන උසස්ම කුලයක්. මේ බ්‍රාහ්මණයෝ දෙන්න අවුරුදු 120යි. ඉන්න කාලේ තමන්ගේ වංශය ගැන සිහි කර කර අපි මේ උසස් කුලේ ඉපදිලා ඉන්නේ කියලා මේ වංශය ගැන කතා කර කර හිටියා. ජීවිතේ රකින්න දෙයක් කතා කරේ නැහැ. මේ බ්‍රාහ්මණවරු දෙන්න එහෙම ජීවත් වෙලා අවුරුදු 120ක් ගියාට පස්සේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බැලුවා. අපි වුණත් ජීවිතය ගැන ආපස්සට බලද්දී අපිට පේන්නේ නැද්ද අපේ ජීවිතේ නිකන් හිස් විදියට? පොඩි කාලේ ඉඳන් අපි දන්න කාලේ ඉඳන් කෑවා, බිව්වා, වස්ත්‍ර ඇඳා, සෙල්ලම් කරා, ඊළඟට ඉගෙන ගත්තා, රස්සාවල් කළා, ගෙවල් දොරවල් හැදුවා. කාලේ ගත වෙලා ගියා. නමුත් අපිට ඒ ගත කරපු කාලෙත් එක්ක ජීවිතෙත් එක්ක අපිට මේන් සාරය ඔයගොල්ලෝ ගත කරපු සාරය කියලා දෙන්න එකතු කළ දෙයක් තියනවාද? මේ මෙච්චර කාලයක් ජීවත් වෙච්ච එකේ සාරය කියලා අතර ගන්න පුළුවන් දෙකතු කරලා. කාපු බීපු අය, ඇඳපු වස්ත්‍රවල, ඊළඟට ජීවත් වෙලා හිටපු කාලේ ගත කරපු විදිහ ගැන පුළුවන් ද මේ ඕගොල්ලෝ මෙච්චර කාලයක් ජීවත් වුණා ඕන් සාරේ. නමුත් ආපස්සට සිහි කරද්දී නිකන් ජීවිතේ ගෙවිලා ගියා කියලා නිකන් තේරෙන්නේ නැද්ද? මේ බ්‍රාහ්මණවරු දෙන්න ওই විදිහට කාලය ගත කරලා ආපස්සට හැරිලා බලද්දී කරපු දෙයක් නැහැ. කෑව බිව්වා, ගෙවල් දොරවල් හැදුවා, දරුවෝ හැදුවා, ජීවත් වුණා, එච්චරයි. වංශය ගැන කතා කරගෙන හිටියා මම මෙහෙමයි, මම මෙච්චර ඉගෙන ගත්තා, මගේ දරුවෝ මෙහෙමයි, මගේ දරුවෝ අසවල් රටේ වැඩ කරන්නේ, මගේ දරුවෝ ගුරුවරයෙක්, ડોක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්. ඔය ගැන කතා කර කර හිටියා. අවසානට එද්දී කිසි දෙයක් නැහැ. අවසානට එද්දී කිසි දෙයක් නැහැ. අවසාන වෙද්දී තමන් ජීවිතේ ගත කරපු විදිහ අපි යම් කිසි සමාජයේ යම් තනතුරක් දැරුවා නම් ඒ තනතුර අත්හරින්න වෙන්නේ නැද්ද එතකොට? තමන්ගේ දරුවෝ යම් උසස් තැන්වල ඉන්නවා නම් ඒ උසස්කම දැන් අදාළද? නෑ. තමන් යම් තරමකට ඉගෙන ගත්තද ඒක අත්හරින්න වෙන්නේ නැද්ද? අත්තර. මේ මනුස්ස ජීවිතය ඉගෙන ගත කිසිම ශිල්පයකින් බෑ. අවසානයේදී මැරෙද්දී අවසානයේ තමන් අසරණ වෙද්දී තමන්ව රකින්න කිසිම ශිල්පයකට බෑ. මේ සාමාන්‍ය ලෝකේ තියෙන ශිල්පවලේ මේ බ්‍රාහ්මණ දෙන්න ආපස්සට බලද්දී
කරපු දෙයක් නැහැ. පුරුදු කරපු ධර්මයක් නැහැ. රැකපු සීලයක් නැහැ. කරපු පිනක් නැහැ. තේරුණා අපිට වැරදුනා. අපිට වැරදුනා. අනේ අපිට පිහිටක් හදන්න කෙනෙක් ඉන්නවද? එහෙම හිතෙන්නේ කොයි කාලෙද? මේ බ්‍රාහ්මණ දිනට අවුරුදු 120 දී හිතෙන්නේ. අපිටත් එනං අවසාන වෙද්දී හිතෙයිද? ඔහේ ඕන විදිහට කාල බිල ඉමු. අපිටත් ඒ බ්‍රාහ්මණ දිනට වගේ අන්තිමට හිතෙයිනේ. එතකොට මොක හරි කරමු කියලා සිද්ධ වෙයිද එහෙම? නෑ. ඒ බ්‍රාහ්මණය දෙන්නට එච්චර හරි සිහි කල්පනාවක් තිබ්බ අන්තිමට හරි එක මතක් වෙන්න. අපිට ඒකත් නැහැ. ගොඩාක් මිනිස්සු මැරෙන්නේ සන්තෝෂෙන්ද පහුතැවිද? අනේ මට මේ දේ කරන්න බැරි වුණා. මට මගේ දරුවෝ දාලා යන්න සිද්ධ වෙනවා. මම ගෙවල් දොරවල් දාලා යන්න සිද්ධ වෙනවා. කියලා කැමැත්තෙන් නෙමෙයි මැරෙන්නේ. මේ බ්‍රාහ්මණ දුන්නා බලද්දී අපිට පිහිටක් හදන්න කෙනෙක් ඉන්නවද කියලා බලද්දී දැක්ක කෙනෙක් ඉන්නවා. කවුද? දෙවි කෙනෙක්ද? දෙවි කෙනෙක්ට පිහිටක් හදන්න බෑ. දරුවෝ මතක් වුණාද? දරුවන්ට පිහිටක් හදන්න බෑ. තමන්ගේ මිතුරන්ට පිහිටක් හදන්න බෑ. දැක්ක කෙනෙක් ඉන්නවා. ඒවනහි තථාගත බුදුරජාණන් වහන්සේ. අපි මුන්වහන්සේගෙන් පිහිටක් හොයමු කියලා මේ දෙන බැරි ගාතේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. වයසට ගිහිල්ලා මැරෙන්න ඕන්න මෙන්න ඉන්න මේ බ්‍රාහ්මණය දෙන්න අන්තිම කාලේ පිහිට හදන හරිම තැන හොයාගත්තා. පිහිට හදන හරිම තැන බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපි දෙන්න උපතින් බ්‍රාහ්මණ වංශේ අවුරුදු 120ක් වෙනවා අපිට හොඳටම දිරලා හොඳටම වයසයි අපි දෙන්නට බවත් ගෞතමයන් වහන්සේ මේ ජීවත් වෙච්ච කාලේ අපිට අකත කල්යාණ උදයක් කරගන්න බැරි වුණා. අකත කුසල් කියලා දෙයක් කරගන්න බැරි වුණා. අකත බිහිරුත්තාන බිය රහිත දෙයක් කරගන්න බැරි වුණා. එහෙනම් එච්චර කාලය ඒගොල්ලෝ කරලා තියෙන මොනවද? කල්යාණ දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. කුසල් නෙමෙයි කරලා තියෙන්නේ. බිය සහිත දෙයි කරලා තියෙන්නේ. එහෙනම් මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කේ වැඩ කරන්න ඕනේ කොයි විදියටද? ඒ කියන්නේ දරුවෝ මහත් කරන එකවත්, ගෙවල් දොරවල් හදන එකවත්, පහසුවෙන් ජීවත් වෙන එකවත් ඒක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. අපේ ජීවිත ඉලක්කයක් තියෙන්න ඕනේ. දැන් මේ බ්‍රාහ්මණවරු දෙන්නට කරගන්න බැරි වෙච්ච දෙයක් තමයි කුසල් කියලා දෙයක් කරගන්න බැරි වුණා. ඊළඟට කල්යාණ යහපත් වූ දෙයක් ජීවිතේට කරගන්න බැරි වුණා. බිය රහිත දෙයක් කරගන්න බැරි වුණා. එන අපේ ජීවිතයේ තියෙන ඉලක්කය තමයි එහෙනම් මේ ජීවත් වෙලා ඉන්න කාලේ මැරෙන්න කලින් කුසල් කියලා දෙයක් කරගන්න ඕනි. කල්යාණ දෙයක් කරගන්න ඕනි. බිය රහිත දෙයක් කරගන්න ඕනි. නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරන්නේම බිය උපද්දන දේවල්. අපි ජීවිත කාලෙම ඔට්ටු වෙන්නේ මොකක් පිණිසද කියන්නකෝ? රස්සාවල් කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, ජීවත් වෙන්නේ බිය උපද්දන දේවල් ලං කර. දැන් හිතන්න මේ මිනිස් දැන් ගම් වතුර ඇවිල්ලා මිනිස්සුන්ගේ ඇඳිවත විතරක් ඉතුරු කරලා සියලු භවභෝග සම්පත්
ගෙදර හම්බ කරපු හැම දෙයක් අඩුම තරමේ උයා ගන්න පිට මුට්ටියක් ගහගෙන ගියා. ඒ මිනිසුන්ට අන්තිමට ආයෙ ජීවිතේ පටන් ගන්න වෙන්නේ මොකෙන්ද? බිඳුවෙන් පටන් ගන්න ඕනේ නේද? තිබිච්ච සියලු වස්තු අහිමි වෙද්දී ඒ මිනිසුන්ට ශෝක සියලු ධනිය නැති වෙලා ගියා. හරිම සතුටේ කියලා එහෙම හිතනවද? නෑ. බියක් උපදිනවා. දුකක් උපදිනවා. ආයේ මේවා හදාගන්නේ කොහොමද? බලන්න තමන් ආසාවෙන් රැස් කරපු දේම තමන්ගේ ජීවිත රකින්න පුළුවන් කියලා හිතපු දේම සුළු මොහොතින් තමන්ට බියක් ඉපැද්දුවා. දුකක් ඉපැද්දුවා. එහෙනම් අපි මේ ජීවත් වෙන කාලෙම රැස් කරන්නේ මොනවද? අපිව රකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා බාහිර දේවල් බාහිරින් හම්බ කරන දේවල් හිතන්න එපා පින්වත්නි කවදාවත් තමන්ගේ ජීවිතේ රකී කියලා. තමන්ගේ ජීවිතේ රකින්නේ මේ දේවල් වලට බෑ. අර බ්‍රහ්මණුරු දෙන්න බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපිට කුසල කියලා දෙයක් කරගන්න බැරි වුණා. යහපත් දෙයක් කරගන්න බැරි වුණා. බිය රහිත දෙයක් කරගන්න බැරි වුණා. අනේ අපිට පිහිටක් වෙන්න. බුදුරජාන් වහන්සේ දැන් මේ දෙන්නව අරගෙන මේන් එනම් කුසල් කියලා දුන්නද කුසල් ටිකක්? මේන් එනම් බිය රහිත දෙයක් කියලා දුන්නද පොඩි බෙදලා? නෑ. ඒ දෙන්නට පෙන්නවා මෙන්න කුසල්. උන්වහන්සේ වදාලා ගාථාවක් උපනීයති ජීවිතමප්පමායු. මේ ජීවිතය මරණය කරා ඇදගෙන යනවා. ඇත්තක්ද බොරුවක්ද? අපේ මේ ජීවිතය ඇදගෙන යන්නේ මොකක් පිණිසද? මරණය කරා. ජීවත් වෙන්න තියෙන ටික කාලයයි. ඇත්තද බොරුවක්ද? ඇත්තක්. ජරූපනීතස්සන සම්තිතාන ජරාව විසින් මරණය කරා ඇදගෙන යද්දී පිහිටක් ලබන්න තැනක් නැහැ. රැකවරණයක් ලබන්න තැනක් නැහැ. මහා සාගරයේ මැද හිටියත් අහසේ හිටියත් කඳු සිකරයක සිටියත් මරණයෙන් ගැලවෙන්න බෑ. ජරා මරණ කරා මේ ජීවිතය ඇදගෙන යද්දී රැකෙන්න තැනක් නැහැ. ඒතම් භයම් මරණේ පෙක්කමානෝ මරණය අභියස බිය දකින්න එක්කෙනා. මොකද්ද බිය? අපේ ජීවිතේ දකින්න තියෙන බිය මොකද්ද? මම ලෙඩ වෙන එක්කෙනෙක් කියලා සිහි කරද්දී ඔයගලන්ට සතුටක් උපදින්නේ දුකක්ද බියක්ද? මම ලෙඩ වෙන එක්කෙනෙක් කියලා හිතනකොට හරි හිතන්න ඔන්න ඔයගලන්ට අසනීපයක් හැදෙනවා ආයේ කවදාවත් නැගිටින්න බැරි විදිහට. එහෙම අසනීප තියෙනවද? තියෙනවනේ. හැදිච්ච අය ගැන අහලා ඇතිනේ. ඒතකොට ඔන්න ඒ අසනීප ඇදුනම ආයේ කවදාවත් ඕගලන්ට නැගිටින්න බෑ. එහෙනම් ඕගොල්ලන්ට හැමදාම ඇඳේ නම් ඉන්න වෙන්නේ. ඔය තව සමහර අසනීප තියෙනවා අත් දෙක එකතු කරන්න බෑ. අත් දෙක පන නැහැ. ඕගොල්ලන්ගේ ඇස් දෙක දැන් අන්ධ වුණොත් ඇස් දෙකෙන් කරන්න තියෙන හැම දෙයක්ම දැන් අවසන් වෙන්නේ නැද්ද? කන් දෙක ඕගොල්ලන්ගේ ඇහෙන්නේ නැතුව ගියොත් ඕගොල්ලන්ට ආයේ කුසල් කියලා දෙයක් අහන්න පුළුවන්ද? ආයේ බණපදයක් අහන්න පුළුවන්ද? බෑ. ඇවිද ගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට ආයේ කවදාවත් ගිහිල්ලා විහෙරක් වඳින්න පුළුවන්ද? බෑ. ඇස් දෙක අන්ධ වුණොත් ආයේ කවදාවත් ඕගොල්ලන්ට බුදු පිළිමයක් දකින්න විදියක් නැහැ. බෝධියක් සෑයක් ඇස් දෙකෙන් දැකලා වඳින්න වෙන්නේ නැහැ. එහෙනම් සියල්ල මේ මොහොතින් පස්සේ අවසන් වෙනවා.
හිතන්න මට දැන් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එතනින් එහාට මට පින් කරගන්න අවස්ථාවක් නැහැ. මං ජරාවටපත් වෙනවා කියලා සිහි කරද්දී බියක් උපදිනවා. ඒ බිය දකින්න එක්කෙනා මං මැරෙනවා කියලා බිය දකින්න එක්කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා මරණය අභියස බිය දකින්න එක්කෙනා පුඤ්ඤානි කෛරාත් සුඛවහනි තමන්ට සැපේ සලසන පින රැස් කරන්න. තමන්ට සැපේ සලසන පින රැස් කරන්න. ඒ පින රැස් කරන මහන්සි වෙන්නේ මරණය අභියස බිය දකින්න එක්කෙනා. අපිට මරණය අභියස බියක් තේරෙන්නේ නැත්තම් අපේ මේ ජීවිතය දිහා බලද්දී අපිට බියක් තේරෙන්නේ නැත්තම් කුසල් කියලා දෙයක් කරන්නේ නැහැ. බිය රහිත දෙයක් කරන්නේ නැහැ. එහෙනම් අපිට සාමාන්‍ය අය විදිහටම අර බ්‍රහ්මණය දෙන්න විදිහට මුකුත්ම කරගන්න නැතුව හිස් සතින් මැරෙලෙයි. හිස් සතින් මැරෙලෙයි. ඔබ හිතන්නේ මේ අපිට ලැබිච්ච පළවෙනි මනුස්ස ජීවිතේද? නැහැ. මනුස්ස ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් අපිට ලැබුණා. ඒ හැම මනුස්ස ජීවිතයක්ම මරණයෙන් අවසන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එක තැනක මහණෙනි පේනවද කියලා වර වේපුල්ල පර්වතය ඉන්දියාවේ තියෙන වේපුල්ල පර්වතය කියලා මහා පර්වතයක්. ස්වාමිනී එහෙමයි. පිනත් මහණෙනි එකම එක සත්වයෙක් කල්පයක් ඇතුළත මරණයට පත්වෙද්දී එකම එක සත්වයෙක් කල්පයක් ඇතුළත මරණයට පත්වෙද්දී ඇටසැකිල්ල දිරා යන්නේ නැතුව එකතු වුණොතින් පොළොවට පස් වෙන්නේ නැතුව එකතු කළොත් යම් කිසි කෙනෙක් වේපුල්ලව පර්වතය හා සමාන පර්වතයක් හදන්න පුළුවන්. එකම එක සත්වයෙක්ගේ එකම එක කල්පයක් තුල මැරෙද්දී ඇටසැකිල්ල ඉතුරු වුණොතින් එහෙනම් හිතන්න බලන්න දැන් මේ මනුස්ස ලෝකයේ මිනිස්සු ඉන්නවනේ යම් ප්‍රමාණයක් ඉපදිලා ඒ සියලු දෙනාම කල්පයක් ඇතුළත මැරෙනවා. ඒ හැම දෙනාගේම ඇටසැකිල්ල පොළොවට පස් වෙන්නේ නැති ඉතුරු වෙනවා. දැන් මේ ඔක්කොම ගොඩ ගැහුවොත් මොකද්ද හම්බෙන්නේ? මහා කඳු ගොඩක් නේද? ඔය අපි හිතමු ඔය කඳු ගොඩ කඳු විදියට ගහන්න නැතුව ඇටසැකිල්ලෙන් ඇටසැකිල්ල ගෑවෙන්න පොළවේ අතුරනවා. දැන් මොකද වෙන්නේ? මේ මහා පොළවේ ඒ ඇටසැකිලි අතුරන්න තව ඉඩ තියෙයිද? ඉඩ නැති වෙයි. එහෙනම් මේ මහා පොළොව කියන සම්පූර්ණයෙන් මොකද්ද? වටිනා සාරවත් භූමියක්ද? එහෙම නැත්නම් මොකද්ද මේ? මේ මහා පොළොව කියන්නේ සොහොනක්. මහා පොළොව කියන්නේ සොහොනක්. එහෙනම් මිනිස්සු ඉඩකඩම් වලට රණ්ඩු වෙනවා. රට රාජ්‍ය දෙකට බෙදලා යුද්ධ කරගන්නවා. ඉඩකඩම් නිසා අණුවින කොඩුවින කරගන්නවා. එහෙනම් මේ මොකක් බෙදා ගන්නද? සොහොනක් බෙදා ගන්න මිනිස්සු ගහමරා ගන්නවා. සොහොනක් බෙදා ගන්න මිනිස්සු බැන ගන්නවා. සොහොනක් බෙදා ගන්න මිනිස්සු යුද්ධ කරනවා. එහෙනම් මේ අපි සංසාරේ එද්දී ඉපදිච්ච වාර වගේම මැරිච්ච ගාන ඒ විදිහමයි. ඒ කියන්නේ මේ මැරෙනවා කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. මැරෙනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. එක බ්‍රහ්මණයෙක් හිතුවා බ්‍රහ්මණයෝ කියන හරිය උසස් කුලයේ වංශය ගැනම කී හිටු මාන්නෙන් ඉන්න පිරිසක්නේ. එක බ්‍රහ්මණයට හිතුණා මේ බුද්ධ කාලෙ වෙච්ච දෙයක්. හැබැයි මේ මිනිස්සයා හිතලා තියෙනවා මැරෙනවා කියලා.
බ්‍රහ්මන වංශේ වුණත් හිතලා තිනා මැරෙනවා කියලා. හැබැයි මිනිස්සයා මරණය ගැන හිතපු විදිහ. මේ මිනිස්සයා හිතුවා මම මැරිච්ච දවසක මගේ මිනි යට කරන්න ඕනේ කවුරුත් යට කරපු නැති තැනක. ඒ කියන්නේ මලමිනිය යට කරන්නත් ඒ බ්‍රහ්මණයා පිරිසුදු තැනක් හෙව්වා. බලද්දී වත්තේ තියෙන ලොකු ගහක්. වසර ගානක් පරණයි. මිනිස්සයා කල්පනා කළා මෙතන නම් කිසි කෙනෙක් යට කරලා නැහැ. මෙතන ලොකු හොඳ පරණ තැනක්. එහෙනම් මෙතන මගේ මිනිය වල දාන්න හොඳම තැන කියලා සේවකයෝ ධම්මල ගහ කප්පලා ඒ භූමිය සුද්ධ කළ මිනිය වල හදලා තියලා මැරෙන්න කලින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බ්‍රහ්මණයා මේ ලෑස්ති වෙන දේ. එදා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සේ මෙතන මිනිය වල හදද්දී එතෙන්ට වැඩියා. හැබැයි බ්‍රහ්මණේ මොකද්ද මේ කරන්න කියලා ඇහුවා. බවත් ගෞතමයන් වහන්සේ මම මේ බැලුවේ මම මැරිච්ච දවසක කිසිම කෙනෙක් වලදාපු නැති තැනක මගේ මිනිහ යට කරන්න ඕනේ. ඒකට හම්බුණ හොඳ තැනක් කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා බ්‍රහ්මණය ඔබේ නම මොකද්ද කියලා ඇහුවා. බ්‍රහ්මණය කිව්වා බවත් ගෞතමයන් වහන්සේ මගේ නම උපසහල්ලක. බුදුරජාණන් වහන්සේ ගේ සම්බුද්ධ ඥානෙ බාන ආපස්සට සිහි කරපු වේගේ බ්‍රහ්මණය ඔබ ඔය නමින්ම වෙන නම් නැහැ ඔය නමින්ම 14000 වතාවක් ඔය තැනම භූම දානය කරලා තියෙනවා. එතකොට වෙනත් නම් වලින් කොච්චර එතන යට කරන්නේ නැද්ද? එකම එක්කෙනෙක් එකම තැනක කී වතාවක් මැරිලාද? එහෙනම් මරණය කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි කලින් මනුස්ස ජීවිත ලැබිලාත් අපේ මනුස්ස ජීවිත අහිමි වුණා අපිට. මේ මනුස්ස ජීවිතෙත් අපිට අහිමි වෙන දවසක් එනවා. ඒ අහිමි වෙන දවස ඊළඟ පැයේද ඊළඟ දවසේද ඊළඟ මාසෙද දන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ කලින් මනුස්ස ජීවිත වගේම මැරිලා අවසන් වෙලා යනවා නම් මේ මනුස්ස ජීවිතේ කලින් මනුස්ස ජීවිතය අතර කිසි වෙනසක් නැහැ. ඇයි ඒ? මරණයටපත් වීමෙන් අවසන් වුණා වෙනවා. කලින් මනුස්ස ජීවිතත් අවසන් වුණා. මේ මනුස්ස ජීවිතේ නිකන් අහිමි වෙනවා නම් එහෙනම් මේ මනුස්ස ජීවිතෙත් අතර කිසි වෙනසක් නැහැ. හැබැයි පින්වත්නි ඔබ මහන්සි වෙන්න. මොකටද? ඔබේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකමක් එකතු කරගෙන ජීවිතය අවසන් කරන්න. ඕගලන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න පුළුවන් යුගයක් තමයි මේ බුද්ධ ශාසනය කියන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ මනුස්ස ජීවිතේට වටිනාකමක් එකතු කරන්න පුළුවන් එකක්. කොහොමද වටිනාකම එකතු කරන්නේ? ජීවත් වෙලා ඉන්න කාලෙපින්වත්නි හොඳට දන් දෙන්න. ජීවිතේට සීලයක් රකින්න, සීලය පුරුදු කරගන්න. පරලොව තමන්ව රකින්න පින රැස් කරගන්න. දිවි හිමියෙන් බුදුරජාන් වහන්සේව සරණ යන්න. දිවි හිමියෙන් බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යන්න. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න. මේ තුනුරුවන් හා සමාන රැකවරණයක් මේ ලෝකේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාන් වහන්සේගෙන් ලැබෙන පිහිට තරම් වෙන පිහිටක් නැහැ. ධර්මයේත් එහෙමයි, සංඝරත්නයේත් එහෙමයි. ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන නවත්තන්න පුළුවන් තැනක් තමයි යම් කිසි කෙනෙක් පැහැදුණු සිතින් බුදුරජාන් වහන්සේව සරණ යෑම. ශ්‍රී සද්ධර්මයේ සරණ යෑම, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යෑම. ඒ නිසා ඇස් පේන කාලේ, කන් ඇහෙන කාලේ, සිහි බුද්ධිය තියෙන කාලේ
දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. අපේ ජීවිතේ කොයි මොහොතේ අවසන් වෙයිදෝ කියලා දන්නේ නැහැ. දැන් මේ ගෙදර මේ මෑණියන් මරණයටපත් වුණා. ඥාතින් මරණයටපත් වෙලා. ඒ අයට ජීවත් වෙලා ඉන්න කාලේ රැස් කරපු පිනක් විතරයි පරලෝට යද්දී පිහිට හැදුවේ. ඒ නිසා අපිටත් මරණයටපත් වෙද්දී අපිට පිහිටක් හදනවා නම් හදන්නේ අපි රැස් කරගන්න පිනෙන්. අපි යම් ධර්මයක් පුරුදු කරනවාද ඒ ධර්මයෙන්. ඒ නිසා පරලොව පිහිට හදනදී මේ ජීවිතය හදාගන්න. නත්ති ජාත සමරණං උපන්න කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ නිසා කුසල් රැස්කරන්න උතුම් ජීවිතයක් ගෙවන්න. ඉතින් මේ හැම දිනාටම සිත්පතනවා මේ බුද්ධ ශාසනය ලැබිච්ච කාලේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච යුගයේ මේ හැම දිනාටම ජීවිතේට බිය රහිත දෙයක් කුසල් කියලා දෙයක් කල්යාණෝ දෙයක් කරගන්නට ජීවිතේ පරලොවදී රකින්න දෙයක් කරගන්නට වාසනාව ලැබේවා. මේ හැම දිනාටම මේ රැස් කරගත්ත පින් බලයෙන් ධර්ම ශ්‍රවණයේ පින් බලයෙන් හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මාභෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු. අපි පින් අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනාවේ පින ඒ වගේම ධර්ම ශ්‍රවණයේ පින අපි අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වේවා. මේ හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආරක්ෂාව මේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්නට මේ පින හේතුපකාර වෙත්වා. විශේෂයෙන් අද මේ නිවසේ මේ පින්කම සිද්ධ කරන්නට ප්‍රධාන කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ.එච්. ජයමහා මැණිකේ මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ මූලික අරමුණ. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ.එච්. ජයමහා මැණිකේ මෑණියන්ට අනුමෝදන් වේවා. මේ මෑණියන්ගේ පරලොව ජීවිතේ සැපයටපත් වේවා, සූපත් භාවයටපත් වේවා, සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පරලොව යන්ට යෙදුන ඒ.එච්.එම්. ජිනදාස මහත්මයාටත් ඒ වගේම ඒ.එච්.එම්. චන්ද්‍රලතා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ.එච්.එම්. සුනිල් ජයරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පරලොව යන්ට යෙදුන ඩිංගිරි බණ්ඩා මහත්මයාට රාම්මණිකා මෑණියන්ට මුතුමැණිකා මෑණියන් රාම්බණ්ඩා පියාණන් මැක්කම්මා මෑණියන් සෝමාවතී මෑණියන් බණ්ඩාරමණිකා මෑණියන් ඇතුළු ඥාතීන්ටත් පවුලේ හැම දෙනා නමින් මේ පල්වගේ සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි මේ හැම දෙනා නමින් මේ ජීවිතේ සසර පුරාවටත් මේ පල්වගිය සියලු ඥාති වර්ගයාට මේ රැස් කළ පින අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලොව ජීවිතේ සැපයටපත් වේවා, සූපත් භාවයටපත් වේවා, සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන ජේ.එච්. මුතුබණ්ඩා මහත්මයාට මේ රැස් කළ පින් බලයෙන්ුත් තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන්ුත් ඉක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝ සම්පන්නියත් සීල රැකවරණය සැලසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් අද මේ පින්කම සාර්ථක කරගන්න උපකාර කළ හැම දිනාටත් මේ නිවසේ ජීවත් වන සියලු පින්වතුන්ට ඥාතිට මිත්‍රාදී හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි මේ ලොකු කුඩා හැම දිනාට මේ පින් එකසේ අනුමෝදන් වේවා. මේ හැම දිනාට මේ රැස් කළ පින් බලයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය සීල රැකවරණය සැලසේවා.
හැමදෙනාම කරන කියන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වේවා. මේ හැමදෙනාටම ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මාභෝධයට වාසනාව උදා වේවා. ගුරු දේවෝත්තම පින ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සිල් ගුරු දම්පූර්ණ මහා සංඝ රත්නයට මේ රැස් කළ පින අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝයි සම්පත්තියත් සීල රැකවරණය සැලසේවා. ධර්මාභෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දැහැම දෙනාටම ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුපත්තිත්වා සුපත්තිත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුපත්තිත්වා සුපත්. Ini kau yang ada tiang. Supati. 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 ඉන්වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය ලැබේවා. මේ උතුම් බුදුසසුනේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ මහා පින උපකාර වේවා. සාදු සාදු සාදු. ශාසනයේ පිළිවෙත් පුරණ පිහිස ඇතිකොට කිසියම් කාලයකදී නරකාදී සතර අපායක
අභාව්‍ය ස්ථානයක මිත්‍යා දෘෂ්ටි කුලයක පිටිසක්වලක නූපදිමින් නිවෙනට පැමිණෙන තෙක්ම සම්‍යක් දෘෂ්ටික ත්‍රි හේතුක ප්‍රතිසන්දියත්වෝම වීමෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යන විදර්ශනා ඥානෙ පහළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵලයන්ට පැමිණීමෙන් උතුම් වූ අජරාමර නිර්වාණ සැපයට පැමිණ මේ සියලුම දානවත් මේ පිරිකර පූජාවෙන් ලැබෙනා උතුම් ධර්මයන් හේතු කොටගෙන සසර වසන තුරුම පාප මිත්‍ර සේවනයෙන් මෙන්න බුද්ධ ආදී උත්තම කල්යාණ මිත්‍ර සේවනයෙන් යුක්තව නිරෝගී සැප ලැබීමෙන් පංච අභිඥාස්ත සමාපatti ධ්‍යාන බල ජාති ස්මරණ ඥානෙ පහළ නිර්වාණ ධර්ම අනුබෝධ ඊතන මනාව පිළිබඳ අන්‍ය සත්වයින්ටත් කරුණාවෙන් ධර්ම දේශනා කිරීමට දේශනීය ප්‍රඥා පහළ ධර්ම දේශනා කරමින් මේ බුද්ධ ශාසනයේ දුකසේ බුදුමහසාතන් වහන්සේලා නිවි සැනසී වදාළ උතුම් වූ අජරාමර නිර්වාණ සැපයට පැමිණ මේ කුසලයෙන් අයිති වෙත්වා අනුමෝදන් වෙත්වා සිත චිත්ත පීතියෙන් යුක්ත පින් අනුමෝදන් කරමු පින් අනුමෝදන් විය යුතුයි සාදු ආරවේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු